ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ නිර්මාණ සාය සඳහා විශේෂ වූ ව්‍යංජනයක් අරගෙන මේ මම උයලා තියෙන්නේ පොල් මද. පොල් මද කියන්නේ කුරුම්බා. ඉතින් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් මම ඉල්ලනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා දෙන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම ඉස්සෙල්ලාම කරන්න හදන්නේ දැන් මේ මගේ කුරුම්බා ගෙඩිය කලව ගන්න ඕන කට්ටෙන්. මේක අර බොඩ ලපටිත් නෙමෙයි පොල් වෙලක් නෙමෙයි ඒ සයිස් එකෙන් ගන්න ඕනේ. ඇත්තටම අපි කුරුම්බා බීලා මදේ අයින් විසි කරනවා නැත්නම් සමහර නම් කනවා. එනකොට මේකෙන් හරි රසට අපිට මේ ව්‍යංජනේ හදා ගන්න පුළුවන්. වෙජිටේරියන් අයට තමයි මම නම් විශේෂයෙන් මේක කියන්නේ. මොකද මේක ඉවුවට පස්සේ දැල්ලු මාළු ඉවුවා වගේ. දැන් අපි මේ පොල් මද ටික ගලව ගත්තා. මේක දැන් සෝදලා හීනියට කපා ගමු. දැන් මේ සෝදලාගෙන අපි කුරුම්බා මද ටික මෙහෙම මං හීනියට කපනවා. දැන් අපි ව්‍යංජනේ හදා ගන්න ලෑස්ති වෙන්නේ. මේ තියෙන කෑලි කපාගත්ත පොල් මද ටික, මේ තියෙන මම ටෙම්පරාදුර ගත්ත රම්පේ, අමු මිරිස්, සුදු ලුණු, මම සුදු ලුණු බික් දෙක තුනක් විතර අරන් දෙකක් තුනක් විතර ගත්තා. ලුණු නම් ගෙඩියයි ගත්තා මේ ලුණු, කරපිංචා. ඊට පස්සේ මේ පහේ ටික උනේ කුරුදු පොතු, තුන පහ, ලුහල්, ගම් මිරිස් කුඩු, කහ කුඩු, මේ ගොරක කෑල්ලක් ගත්තා. මම දැන් මේ ඇතිලියක් ලිපේ තියලා තෙල් මේසෙ ඇඳි 3ක් විතර දාගත්තා. අපි දැන් ටෙම්පරාදුව දාගන්න යන්නේ. මම මුලින්ම දාන්නේ සුදු ලුණු එක. මොකද සුදු ලුණු ටික දාගත්තට පස්සේ ඉස්සෙල්ලා මේක ටෙම්පරාදුව නම් හරි සුවඳක් එකතු වෙනවා මාළුවට. ඊට පස්සේ දෙකටම එකතු කරගන්නවා. කුරුදු පොතු, මිරිස්, ලුණු පහ ටික, ගම් මිරිස් කුඩු ටික, කහකුඩු. දැන් අපි පොල් මද ටිකත් එකතු කරගමු. ගොර කන්න එකතු කරගන්නවා. ඒත් එක්කම ලුහල් ටික එකතු කරගන්නවා. අපි දැන් මේක තැම්බෙන්න වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් අපි මේ මාළුව වහලා මද ගින්දරේ තැම්බෙන්න තියෙනවා. හරි දැන් අපි බලමු මාළුව ඇරලා. දැන් වතුර ගානට කිඳිලා තියෙන්නේ. දැන් අපි මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. දැන් මම ලුණු එකතු කරගන්නවා. ඔයාලත් ලුණු රස අනුව එකතු කරගන්න. එක එක්කෙනා ලුණු ගන්න එක එක ප්‍රමාණවලින්නේ. අපි ටිකක් ලුණු අඩුවෙන් කන්නේ. ඒ නිසා මම ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් මේක තෙල් පෑදෙනකම් වහලා තියෙනවා අපෝ. දැන් මගේ මාළුව ඉදිලා ඉවරයි.
මගේ පොල් මද මාළුව උයලා බලන්න. ඇත්තටම චිකන් නැත්නම් දැල්ලෝ ඒ වගේ රසක් තියෙන්නේ. මං ඉල්ලනවා ඔයාලගෙන හදලා රස බලන්න කියලා. තවත් දවසකින් තව ව්‍යංජනයක් හදන ගමන් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්. බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට.